මේ ගේන බැට් 20කම යන්නේ පිටරට සොබ්බෝල් ගන්න අපේ කොල්ලොන්ට. මේ බැට් සෙට් එක ගැන කතා කළොත් මේ බැට් හැම එකක්ම ග්‍රෑම් 630ට වැඩි 700ට අඩුයි. මේ පිටරට බැට් සෙට් එකෙන් 33මාරේ බැට් තුනයි තියෙන්නේ. ඉතුරු ඔක්කොම 34 බැට්. නොදන්න මාව ගොඩක් විශ්වාස කරලා එයාලා සල්ලි දාන්නේ එයාලා හොද බැට් එකක් බලාපොරොත්තු වෙලා. පිටරට ඉන්න අපේ කොල්ලෙක් බැට් එකක් කිල්ලුවොත් අනිවාර්යෙන් බැට් යවුනෙක් කියලා දැනගන්න ඕනේ. එයා ගහන බෝලේ මොකක්ද කියලා දැනුවත් වෙන්න. ඔයාලා බලනවාද හැම වීඩියෝ එකකම මම මේ කතාව කියන්නේ ඇයි කියලා. මේ කතාව කියන්න හේතුව තමයි ඔයාලා බර අඩු බැට් එකක් අරගෙන බර වැඩි බෝලයක් ගැහුවොත් බැට් එක නිකම්ම කැඩෙනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. සොබ් බෝල් බැට් එක වෙනයි, ටේප් බෝල් බැට් එක වෙනයි, MRI බැට් එක වෙනයි. මෙන්න මේ කරුණ නිසා තමයි පිටරට කොල්ලෙක් මගෙන් බැට් එකක් ගද්දී මම දෙපාරක් තුන් පාරක් යාට කතා කර මේ විතර ඔක්කොම ආන්නේ. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා කොයි වෙලාවෙත් බැට් එකේ එජ් එකටයි බැට් එකේ ලස්සනටයි රැවටෙන්න එපා. ගොඩක් වෙලාවට ඔයාලා බැට් එකක් ගන්න අනිවාර්යෙන් බලන්න ඕනේ. බැට් එකේ මිටයි, බැට් එකේ ලීයයි, බැට් එකේ බැලන්ස් එකයි. මේ කරුණුත් එක තමයි බැට් එකේ ට්‍රැවල් එක තීරණය වෙන්නේ. ඔයාලා ලංකාවේ LBC ලීයෙන් බැට් එකක් ගත්තොත් 630 40 50 ඇතුළට ඕන බෝලයක් ප්ලේ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඩබල් බ්ලේඩ් බැට් එකක් ගත්තොත් 650න් උඩ ගන්න. මොකද එතකොට තමයි ඕන බෝලයක් ප්ලේ කරන්න පුළුවන්. ඔන්න ඔය කරුණු දෙක දැනගෙන ඔයාලා බැට් එකක් ඕඩර් කරද්දී අනිවාර්යයෙන්ම ඕඩර් කරන්න. ඒ වගේ තමයි මම ඔයාලට තව වටිනා දෙයක් කියලා දෙන්නම්. ඔයාලා ඩබල් බ්ලේඩ් බැට් එකක් ගන්නවා නම් ලංකාවේ ලීය වැඩිපුර තියෙන බැට් එකක් ගන්න. තවදුරටත් මම මේක ගැන කිව්වොත් බෝලේ වදින පැත්තේ ලීය. ඒ කියන්නේ LBC ලීය වැඩිපුර තියෙනවා නම් අනිවාර්යෙන් ගන්න. එහෙම ගත්ත බැට් එකක් තමයි ඔයාලා ගොඩක් කරලා කියන්නේ ඩබල් බ්ලේඩ් එක උනත් මේක උදේ ට්‍රැවල් කියලා. මේක තමයි මම ඩබල් බ්ලේඩ් බැට් එක රට යවද්දී අනිවාර්යයෙන්ම බලන දේ. ඒ වගේ තමයි ඔයාලට මේ වීඩියෝ බලද්දී මගේ මොන හරි වැරද්දක් කියනවා නම් අනිවාර්යයෙන්ම ඒක කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි නොදන්න දෙයක් තිබුණොත් මට කියලා දෙන්න. මට ඔයාලගේ කමෙන්ට් අනිවාර්යයෙන්ම වටිනවා.